අද මේ ගිම්හානේ ආසම විදිහේ වැහි දවසක්. මේ වැස්සෙම උදෙන්ම අපි යනවා චුටි ගමනක්. ඉතින් අද උදෙන්ම අපි එළියට බැස්සේ තව වැඩ ගොඩාක් කරන්නත් හිතාගෙන. එහෙනම් අපි මේ ලස්සන වැඩේ ඉවර කරගෙන එන්නම්කෝ. ඒ ලස්සන වැඩේත් ඉවර කරගෙන අපි ආවා මේ වැස්සෙම උණුමුණු රාමෙන් කන්න. ඔයා කෑම කාවා. මගේ එක නෑ. ඉතින් හස්බන්ඩ් එයාගේ සුපුරුදු රාමෙන් එක අරගත්තා. මම මගේ සුපුරුදු චාහන් එක අරගත්තා. අපි අද ආවේ මෙහි තියෙන හචිබන් රාමෙන් ෂොප් එකකට. හස්බන්ඩ් නම් මේ වගේ ෂොප් එකකට ආවහම එයා එක එක જાතියේ කෑම try out කරලා බලන. හැබැයි මම නම් එහෙම නැහැ. මට මෙහි කෑම එහෙම ලොකුවට try out කරලා බලන්න තරම් එහෙම සෙට් වෙලා නැහැ. ඉතින් ඒ හින්දා මම සුපුරුදු කෑම එකම තමයි හැමදාම ගන්නෙ. සාමාන්‍යයෙන් අපි ගොඩාක් වෙලාවට ගෙදර තියෙන වැඩ ඔක්කොම දාගන්නේ හස්බන්ඩ්ගේ නිවාඩු දවස්වලට. ඉතින් මේ විදිහට පොඩක් එළියට ඇවිල්ලා කෑමක් කාලා රිලැක්ස් වෙන්න ඒ වගේ දේවල් ඉතින් දාගන්නේ හස්බන්ඩ්ගේ නිවාඩු දවස්වලට තමයි. ඉතින් මෙයාගේ නිවාඩු දවස්වලට උදෙන්ම එළියට පහින්නේ හැම වැඩක්ම කරගෙන ආයි ගෙදර එනවා කියන හිතාගෙන. ඉතින් මේ වෙලාවේ මට විශේෂම දෙයක් කියන්න ඕනේ. මම දැන් මේ වීඩියෝ එකට වොයිස් කරන වෙලාවේදී මගේ YouTube channel එකේ subscribersලා 1000ක් සම්පූර්ණ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් මේ තමයි හොඳම වෙලාව මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ලෙන්ගතු ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙන්න. ඉතින් හරිම ආදරේ මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඒ වගේම ගොඩාක් ස්තුතියි. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම මට කියන්න තියෙන්නේ මේ වගේ හරිම ආදරෙන් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඔයාලා ගෙවල් වලත් මෙහෙමද? කන්න ගියාට පස්සේ කාලා බඩ පිරීලා කෑම වලින් චුට්ටක් හරි ඉතුරුනාට පස්සේ ඒ ටිකට අන්තිමට වග කියන්න වෙන්නේ හස්බන්ඩ්ලාටද? අපේ නම් එහෙමයි. කෑම අපරාදෙන් නැත්තම්. බඩ පිරෙන්නම කාලා බඩ උස්ස ගන්න බැරුව හිටියත් මම නම් චූටි ඉඩක් තියාගත්තා මේ වැස්සෙම මැක් එකේ අයිස්ක්‍රීම් එකක් ගන්න. මේ වැස්ස වෙලාවට අයිස්ක්‍රීම් එකක් කෑවේ නැති වුණොත් ඒකත් නිකන් අඩුවක් වගේනේ. සුවසෙන් සීස්තෝはいදෙකක් එකයි හිතොත් ඕනේ ගායි කියනවා. හිතොත්はい以上です。අද උදෙන්ම එළියට බැස්සේ වැඩ ටික ඔක්කොම කරගෙන ගෙදර යනවා කියලා හිතාගෙනනේ. හැබැයි දැන් නම් කාලා ස්මෘත්තාවට වගේ. ඒ හින්දා ඉතින් අපි දෙන්නම හිතුවා මෙහෙම්මම ගෙදරම යනවා කියලා. අපි දෙන්නත් එක්කම ගෙදර ඇවිත් කරපු එකම දේ තමයි හොඳට නිදාගත් එක. නිදාගෙන හැරෙද්දි හොඳටම හවස් වෙලා තමයි තිබ්බේ. ඒ වගේම උදේ තිබ්බ වැස්සත් අඩු වෙලා තමයි තිබ්බේ. මෙහෙම නිදාගත්ත දවසට ඇඟට නිකන් හරි අමුතු මහන්සි ගතියක්, කම්මැලි ගතියක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි දෙන්නම හිතුවා චුට්ටක් එළියට ඇවිදින්න යන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම ඇවිද යද්දී මම නම් හිතුවේ එකම දෙයයි. අද උදේ අපි නැගිටලා එළියට පැස්සේ ප්ලෑන්ස් වලට අනුව හැමදේම කරගෙන එනවා කියලා හිතාගෙනනේ. හැබැයි ඉතින් ඒ කිසිම දෙයක් අද හරියට කරගන්න බැරි වුණා. එහෙම තමයි ඉතින් නේද?
අපි කොච්චර ප්ලෑන් කරගෙන මේ දේවල් කරනවා කියලා හිතාගෙන හිටියත් ඒ විදිහට ප්ලෑන් එකටම අනුව වැඩ කරන්න බැරි වෙන දවසුත් එනවා. අද ඉතින් සතුට වෙන්න තියෙන එකම හේතුව තමයි කිසිම වැඩක් කරගන්න බැරි වුණත් මුළු දවසම එයාත් එක්ක ඉන්න පුළුවන් වුණානේ. තුන්දෙනාත් එක්කම ඇවිල්ලා ටුටක් රිෆ්‍රෙෂ් වෙලා දැන් මම හදන්නේ රැට කන්න මොනාරි හදන්න. කම්මැලිකමින් ගෙවුන දවස් කම්මැලිකමින්ම ඉවර කරන්න හොඳ නෑනේ. ඒ නිසා මං හිතුවා අපි දෙන්නම ආස රස මෙනු එකක් හදාගන්න ඕනි කියලා. මං හිතුවා අද රෑ කෑමට දෙල් කරි එකක් හදලා සැමන් තෙල් දාලා ලුණු සම්බෝලයක් හදාගන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන හැමදේම ලෑස්ති කරගෙන උයන්න පටන් ගත්තාම ලේසියිනේ. මේක වෙන ගමන් මම ඔයාලට කියන්නම්කෝ දෙයක්. මම vlogs ගොඩාක් අරගෙන ඇවිත් තියෙන්නේ. මං හිතන්නේ හැම vlog එකක්ම වගේ තියෙන්නේ හරිම ලස්සනට වැට්ටික කරගන්න ප්ලෑන් එකකට අනුව වැට්ටි කරගෙන ඒ දේවල් හැමදේම කරගෙන දවස හරිම පර්ෆෙක්ට්ලි ගත කරන vlogs නේ තියෙන්නේ. ඉතින් මට හිතුණා මේ වගේ දවසුත් අපේ ජීවිතවල තියනවා කියලා ඔයාලට පෙන්වන්න. ඒක අපේ මේ ජීවිතවල විතරක් නෙවෙයි හැමෝගෙම ජීවිතවල මේ වගේ දවස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතාගෙන හිටිය දේවල් අපිට හරියට කරගන්න බැරි වෙන, ඒ වගේම කම්මැලි හිතෙන මේ වගේ දවස් අනිවාර්යයෙන්ම හැමෝගෙම ජීවිතවල තියෙන්න පුළුවන්. නැත්තම් මේ vlogs බලන ගොඩාක් අය පාඩම් කරන අය, ඒ වගේ ගෙදර වැඩ ටික බැලන්ස් කරගන්න අය හිතන්න පුළුවන් අනේ අපිට විතරද මේ විදියට වැට්ටික හරියට කරගන්න බැරි, මෙයාලා බලන්නකො කොච්චර පර්ෆෙක්ට්ලි වැට්ටි කරගන්නවද කියලා හිතනවා. අනේ එහෙම නෑ, අපිටත් මේ වගේ දවස් අනිවාර්යයෙන්ම එනවා. ඉතින් හැමදේම පර්ෆෙක්ට් කරගන්න හැමදාම හම්බෙන්නේ නෑ ඉතින්. හැබැයි එහෙම හම්බුනේ නෑ කියලා ස්ට්‍රෙස් වෙන්නවත් දුක් වෙන්නවත් යන්නෙත් නැහැ. ඒ දවසේ මොකක්ම හරි අපිට සතුටු හිතෙන දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම ගන්න. ඉතින් මම ඒ සතුටු හිතෙන දේ මගේ ජීවිතේට අරගෙන දවසේ අන්තිම ටික හරි මම ආස විදිහට ගත කරන්න අනිවාර්යයෙන්ම වෙන් කර ගන්නවා. ඉතින් මම මේ විදිහට උයන්න පටන් ගත්තේ ඒ හින්දාම තමයි. නැත්නම් හස්බන්ඩ් කිව්වා අද අපි මොනවා හරි සුළු දෙයක් කමු, එහෙම නැත්නම් මොනවා හරි ඕඩර් කරලා කමු කියලා. හැබැයි ඉතින් මං හිතුවා එහෙම වෙන්න ඕනේ නෑ. මොකද මේ ඒ විදිහටම දවස ඉවර කළොත් අනිවාර්යෙන් මන් දන්නවා හෙට දවසත් මම හරිම කම්මැලිකමින් හරි බෝරින්, මට මුකුත් කරගන්න නිකන් කම්මැලි වෙන විදිහට තමයි පටන් ගන්න වෙන්නේ කියලා. මොකද මට එහෙම එක්ස්පීරියන්ස් තියෙන නිසා. ඒ හින්දා ඉතින් මං හිතුවා නෑ එහෙම වෙන්න ඕනේ, රස කෑම ටිකක් හදලා අද දවස් ඉවර කරන්න ඕනි කියලා. ඒ වගේම කියන්න ඕනේ මම 100%ක්ම ප්ලෑන් එකක් හදාගෙන මගේ ජීවිතේ එහෙම ගත කරන කෙනෙකුත් නෙවෙයි. හැබැයි මම සාමාන්‍ය මගේ ජීවිතේදී අද මොනවද කරන්නේ වගේ සතියට මම සතිය බෙදාගෙන ටු-ඩු ලිස්ට් එකක් හදාගෙන තමයි මම වැට්ටික් කරගන්නේ. ඉතින් ඒකට මම උයන්නේ මොනවද කියන එක පවා, ඒ මෙනූස් පවා මම ඇඩ් කරගෙන තියාගෙන ඉන්නවා. මොකද එතකොට මට ඒක හරිම ලේසි හින්දා. මම මේ දේවල් ටික ටික පුරුදුනේ මගේ ඩිග්‍රී එක කරන කාලේ ඉඳන්මයි. ඉතින් මගේ පාඩම් වැඩවලටත් ඒක ගොඩාක් උදව් වුණා. දැන් මගේ ෆැමිලි ලයිෆ් එකටත් ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා. ඔන්න ඉතින් කතාවෙන් කතාව අද රෑට හදාගන්න හිතාගෙන හිටිය මෙනු එක මම හදාගෙන ඉවරයි. මේ විදිහට ඉතින් කෑම ටික හදාගෙන ඉවර වෙලා භාජන වලට දාගත්තී හිතට හරිම සතුටක් දැනෙනවා. ඉතින් ඔන්න ලස්සනට පටන් ගත්ත අද දවස ලස්සනටම ඉවර කරන්න තමයි මේ හදන්නේ. අන්තිමට ඉතින් මට කියන්න තියෙන්නේ ප්ලෑන් එකකට වැඩ කරාට කමක් නැහැ. ඒ ප්ලෑන් එක වල ස්ට්‍රෙස් එකක් කරගන්න එපා. එහෙනම් ඉතින් ආයෙත් දවසක හම්බ වෙනකන් හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම.